අපි ගොඩක් දෙනෙක් හිතන්නේ දියවැඩියාව වැළදෙන්නේ එකවරම කියලා. ඒත් ඇත්ත වශයෙන්ම ඒක ළඟා වෙන්න කලින් ශරීරය අපිට විවිධ අනතුරු ඇඟවීමේ සලකුණු ලබා දෙනවා. මේ සලකුණු හඳුනා ගැනීමෙන් අපට දියවැඩියාව වැළදීම වළක්වා ගැනීමට හෝ ඒක පාලනය කරන්නට පියවර ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ දියවැඩියාව ළඟා වෙන බවට පවසන අනතුරු ඇඟවීමේ සලකුණු 10ක් ගැනයි. සලකුණු අංක 10. බෙල්ල කිහිල්ල හෝ සන්ධියවට අඳුරු ලප හෝ චර්ම ටැක් මතුවීම. ශරීරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ යාම නිසා සම ඝනවීම සහ අවපහ ගැන්වීම සිදු වෙන්න පුළුවන්. සලකුණු අංක 9. වියලි හෝ පැලුණු විලුඹ. අධික ඉන්සියුලින් සහ මුල් රුධිර සංසරණ වෙනස්කම් නිසා සම වේලී යන අතර විලුඹ වැනි පීඩනයේ යෙදෙන ප්‍රදේශ මුලින්ම පැලී යාමට ඉඩ තියෙනවා. සලකුණු අංක 8. කකුල් හෝ වලලු කර ඉදීම. ඉන්සියුලින් මට්ටම ඉහළ මට්ටමක පවතින විට ශරීරය සෝඩියම් සහ ජලය රඳවා ගන්න අතර එමගින් දියර පහළ කකුල් වලට එකතු වීම සිද්ධ වෙනවා. සලකුණු අංක 7. උදරයේ මේදය වේගයෙන් වැඩිවීම, විශේෂයෙන් ඉන අවට. ඉන්සියුලින් මගින් මේදය උදරයේ තැන්පත් වීමට බලපාන නිසා ඉන වට ප්‍රමාණය වැඩිවීම මුල් කාලයේදී දැකිය හැකි අනතුරු ඇඟවීමේ සලකුණක්. සලකුණු අංක 6. නිතරම වෙහෙස දැනීම. උදෑසන අවදි වන විටම වෙහෙස දැනීම, ආහාරගත් පසු වෙහෙස දැනීම සහ ඉදිමුණු ගතියක් දැනීම. මේකට හේතුව සෛල මගින් ග්ලූකෝස් නිවැරදිව භාවිතා නොකිරීමයි. සලකුණු අංක 5. නිතරම පිපාසය දැනීම. විශේෂයෙන්ම පැණි රස බීම වලට ආශාවක් ඇතිවීම. ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට උත්සාහ කරන විට විජලනය වීමට පටන් ගන්නවා. සලකුණු අංක 4. නිතරම ආසාදන ඇතිවීම. මුත්‍රා මාර්ගයේ ආසාදන, බුක ආසාදන, සමය ආසාදන, ශ්වසන ආසාදන. අධික සීනි මට්ටම සහ දුර්වල ප්‍රතිශක්තියකන පද්ධතිය නිසා විෂ බීජ වර්ධනය වීම පහසු වෙනවා. සලකුණු අංක 3. අත් හෝ කකුල්වල හිරිවැටීම හෝ දැවිල්ලක් දැනීම. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ස්නායු ආසාදනය වීම සිදු වෙනවා. සලකුණු අංක 2. පෙනීම බොඳ වීම. රුධිරයේ සීනි මට්ටම අස්ථාවර වීම නිසා ඇසේ ඇති දියර ප්‍රමාණය වෙනස් වීමෙන් පෙනීම බොඳ වීම සිදු විය හැකියි. සලකුණු අංක 1. නිතරම බඩගින්න දැනීම සහ පැණි රස හා ලුණු රස සහිත ආහාරවලට ආශාවක් ඇතිවීම. ඉන්සියුලින් මට්ටම අස්ථාවර වීම නිසා සෛලවලට ශක්තිය නොලැබීමෙන් බඩගින්න දැනීම සිදු වෙනවා. ඔයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය පරිදි පැවතියත් ඔයාගේ ඉන්සියුලින් මට්ටම ඉහළ මට්ටමක පවතිනකොට මේ සලකුණු දකින්න පුළුවන්. ඒ නිසා මේ සලකුණු ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. දියවැඩියා රෝගය ගැන දැනුවත් වෙන්න ඔයාගේ වටිනා ජීවිතය රැක ගන්න. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල.